මිනුවන්ගොඩ නගරයේ නිල්පනාගොඩ ග්‍රාමයේ ශ්‍රීමත් සිද්ධ සෝනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වැඩ සිටිනවා කියා ගම්මුන් විශ්වාස කරන පුරාණ දේවාලයක් බලන්න අපි යන්නේ. ඒ ගලේ දේවාලය. සෝනියන් දෙවියන් උදෙසා කැප කර ඇති මෙම දේවාලයේ ගල් තලාවක් මත පිහිටා ඇත. ඔඩ්ඩිස, ඔඩ්ඩි මස්සිනා, කබලෑ මුත්තා වැනි නම් වලින් හඳුන්වන ගම්මාර ඔඩ්ඩි වඩිග සිද්ධ සෝනියම් දෙවියන්ගේ උපත පිළිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. සුර අසුර යුද්ධයේදී සුරයන්ගේ ශක්තිය හීන වූ අවස්ථාවක ඊශ්වරයන් මහා කෙළ නම් නාරජුන් මහා මෙරුව වටා ගමන් කරමින් එක් රැස් කළ සර්ප විෂයෙන් ගුලියක් තනා එම ගුලිය ගිල පිට කළ විෂදුමින් සෝනියම් දේවතාවා ලෝ පහළ වූ බව කෝල්මුර කවිවල පැවසේ. තම ප්‍රාර්ථනාවන් හිතේ තියාගෙන මෙම සෝනියම් දේව කන්නලව්ව කිරීමෙන් එම ප්‍රාර්ථනා ඉටු වෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. බැතිමතුන් මෙම ස්ථානයට පැමිණලා සෝනියම් දේව රාජෝත්තමයන් වහන්සේට පිච්චමස් සහ මේ පැණි මිශ්‍ර විලඳ පූජා කරනවා. අලුතින් නිදිවන අඩි 50 කුස ගම්භාර දේව ප්‍රතිමාව සඳහා මුල්‍යමය දායකත්වය ඔයාලටත් කරන්න පුළුවන්. ඒ සඳහා විස්තර මෙම වීඩියෝවේ සඳහන් වෙනවා. දේවාල භූමිය විශාල කර ගැනීම සඳහා මෙම ඉඩම් ගම්වැසියන් පූජා කරලා තියෙනවා. මේ තියෙන්නේ පාරොප්පු කිරීමට දානය පිළිගැනීම සඳහා වෙන් කරපු කොටස.